සුබ දවසක් කියලා හැම දෙනාම පිළිගන්නවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Dan Academy YouTube channel එක සමග. අද මේ වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නේ WhatsApp එකට අලුතින් ආව අප්ඩේට්ස් 7ක් පිළිබඳව තමයි කතා කරන්නේ. එහෙනම් වැඩිපුර විස්තර වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේ අප්ඩේට් ඔයාලට කොයිතරම් වැදගත්ද කියලා. පළවෙනි ෆීචර් එක හැටියට මම ඔයාලට අරන් එන්නේ WhatsApp status layout එක. මෙතෙන් collage and editing update එක පිළිබඳව තමයි මම කතා කරන්නේ. ගොඩක් වෙලාවට ඔයාලා WhatsApp මේ විදිහට open කරලා මෙතන තියෙන update, මෙතන updates ගිහිල්ලා click කරාට පස්සේ ඔයාලට ඉහළින් පේනවා add status කියලා. මෙතෙන්දී ඔයාලට එන අලුත් update එකේ මෙන්න මේ විදිහට layout කියලා option එකක් වෙනවා. මෙතෙන්දී ඔයාලා ගොඩක් වෙලාවට select කරලා ඔයාලට ෆොටෝ 6ක් අප්ඩේට් කරන්න. මම මෙන්න මේ වගේ ෆොටෝ 6ක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේ හරිය එකක්. එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි. මෙතන පහළ තියෙනවා. ඔයාලට විවිධාකාර ප්‍රමාණයක් වෙනවා. මෙතනදී ඔයාලට ෆොටෝ දෙකක්ද නැත්තං ෆොටෝ 5ක්ද මේ වගේ ෆොටෝ 4ක් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. තව එක දෙයක් මෙතනදී ඔයාලට කියන්න ඕන මේ ෆොටෝස් මාරු කරන්න පුළුවන් පහසුකම මේ WhatsApp ස්ටේටස් වලදී තියෙනවා. ඒ වගේම zoom in zoom out මෙන්න මේ පහසුකමත් මේ ෆීචර් එකේ තියෙනවා. ඒ වගේම මේ ෆොටෝ මාරු කරන්නත් පුළුවන්. ඔයාලට මේ විදිහට ෆොටෝ මාරු කිරීමේ පහසුකමත් අපිට කැමති විදිහට ඇඩ් කරලා ඊට පස්සේ මෙතෙන් තමන්ට කැමති විදිහට ඇඩ් කරගෙන අපිට කැමති layout 3ක්ද 4ක්ද 5ක්ද මේ විදිහට ඔයාලට zoom in zoom out කරලා ඇඩ් කරගන්න පුළුවන්. පහසුකම මෙතෙන් දීලා තියෙනවා. WhatsApp එක ඕපන් කරලා මෙන්න මේ වගේ සලකුණක් පෙන්වනවා. මෙතන මේක තමයි WhatsApp එකකින් ආපු තවත් එක් අලුත් ෆීචර් එකක් ඔයාලට. මෙතන දී ඔයාලට කරන්න තියෙන්නේ ගොඩක් මේ ෆීචර් එක chat GPT හා සමාන ෆීචර් එකක්. එතෙන්දී ඔයාලට පළවෙනි මේ WhatsApp එකේ අප්ඩේට් එක අරන් නැත්නම් Play Store එකට ගිහිල්ලා WhatsApp කියලා සර්ච් කරලා මේ අප්ඩේට් එක ගන්න. තාමත් ඔයාලට පමණක් අයට මේ අප්ඩේට් එක ඇවිල්ලා ඇති WhatsApp එකට පමණක් අයගේ මේ අප්ඩේට් එක ඇවිල්ලා නැති ඇති. එතෙන්දී ඔයා කලබල වෙන්න එපා. ටික කාලයක් යද්දී ඔයාලට මේ ෆීචර් එක අනිවාර්යෙන්ම ලැබෙනවා. මෙතෙන්දී ඔයාලා මේ විදිහට මේ ෆීචර් එක ටච් කරාට පස්සේ මේ වගේ ඔප්ෂන් ටිකක් ඔයාලට පෙන්වනවා. ඔයාලට ඕනම ප්‍රශ්නයක් ඔයාගේ යාළුවෙක් වගේ අහන්න පුළුවන්. මෙතනින් ask Meta AI anything මේ විදිහට ඔයාලා මෙතනින් තියෙන ඔප්ෂන් වලින් එක ඔප්ෂන් එකක් ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති එයාලා ඔටෝම උත්තර සපයනවා. ඒක තමයි මේකේ සුවිශේෂීතාවය. මම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එයාලා ගොඩක් වෙලාවට ඉතාම ඉක්මනින් පිළිතුරු සපයනවා. නමුත් තාමත් සිංහලට අකුරු සපෝට් කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන දේ. ඉදිරි කාලයේදී සිංහලෙනුත් වලට මේ අප්ඩේට් එකට ඇඩ් වෙයි සිංහල ටයිපින්. මම ඔයාලට උදාහරණයක් වශයෙන් 3D animation ඉමේජ් එක ටයිප් කරනවා. මේ විදිහට ටයිටල් එක I need 3D animation කියලා animation car මේ විදිහට එයාලා එතකොට ඉබේම එයාලගේ මේ වගේ අප්ඩේට් එක හරහා 3D animation කරලා කා එකක් ඉමේජ් එකක් පෙන්වනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේනවා.
මේ විදිහට තමයි මේකේ ප්‍රීවියු එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මම තවත් එක දෙයක් උදාහරණයක් විදිහට පෙන්නන්නම්. I need parrot කියලා image කියලා මෙහෙම දුන්නට පස්සේ ටයිප් කරාට පස්සේ එයාලා ක්‍රියේට් කරලා දෙනවා ගිරවෙකුගේ පින්තූර. මේ විදිහට ඔයාලට මේ හරහා ඉමේජ් ජෙනරේට් කරගන්නත් පුළුවන්. මේකත් හොඳම අප්ඩේට් එකක් ඔයාලගේ WhatsApp එකට ආපු chat GTP වගේ මේ ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට එයාලා Meta AI හරහා ජෙනරේට් කරනවා. මේකත් සුපිරිම අප්ඩේට් එකක් තමයි ඔයාලගේ WhatsApp එකට. තුන්වෙනි අප්ඩේට් එක විදිහට කතා කරන්නේ WhatsApp ඕපන් කරලා පස්සේ ඔයාලට මේ 3 dots එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලා settings කියලා option එකට ගියාම ඔයාලට පේනවා ඇති අලුත් feature එකක් WhatsApp එකේ ගෙනල්ලා තියෙනවා. accessibility කියලා. මෙන්න මේ option එක තමයි ඔයාලට ගොඩක් වෙලාවට ඔයාලගේ යාළුවන්ට මේ වගේ WhatsApp animation යවනවා. ඔයාලා මේ දේට අකමැති නම් දැන් මේ වෙලාවේ මගේ stickers gift on එකේ තියෙන. ඒ කියන්නේ ඕනම කෙනෙකුට මට stickers gift ඒ විදිහට animation යවන්න පුළුවන්. නමුත් මේට මා අකමැති නම් ඔයාලා උනත් මේ දේට අකමැති නම් මෙතනින් off කරගන්න පුළුවන්. එතකොට මේ animation යැවීමේ පහසුකම නැහැ. ඒක නිසා ඔයාලට animation අවශ්‍ය නම් මෙතෙන්දී on කියලා option එකට ගියා නම් මේව on කරා නම් ඕනම කෙනෙකුට animation යැවීමේ පහසුකම තියෙන. give the stickers the on එකක් use කරගන්න පුළුවන්. ඔයාලට මේට අකමැති නම් ඔයාලා sticker කියන section එක off කරන්න, gift කියන section එක off කරාට පස්සේ මේවා යවන්න බැහැ, සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඒක නිසා ඒකත් WhatsApp එකේ එන අලුත් අප්ඩේට් එකක්. හතරවෙනි අප්ඩේට් එක විදිහට ඔයාලට WhatsApp එකේ එන advanced chatting privacy කියන option එක. ඇත්තටම අපි හැමදාම WhatsApp එකේ අනන්‍යතාවය ආරක්ෂා කරන දීපු හොඳම අප්ඩේට් එකක් තමයි මේ ඔයාලට දීලා තියෙන WhatsApp එකේ. කාටද ඔයාලා ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඕපන් කරගත්ත පස්සේ පහළට යනකොට advanced chatting privacy කියලා ඔයාලට option එකක් පේනවා. මෙතනදී ඔයා සහ ඔයාගේ යාළුවෙක් උදාහරණයක් කියන්න. එතනදී ඔයාලා දෙන්න chat කරනකොට share වෙන videos photos කවදාවත් gallery එකට save වෙන්නේ නැහැ. ඔයාලගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තමයි මේ advanced chatting privacy කියලා option එක එකතු කරලා තියෙන්නේ. පස්වෙනි අප්ඩේට් එක විදිහට කතා කරන්නේ report a bug අප්ඩේට් එක. මෙතන මේ feature එක ඔයාලගේ WhatsApp ආයතනයේ හඳුන්වලා දීපු ඔයාලට අවශ්‍ය වෙන feature එකක්. ඒ කියන්නේ WhatsApp එකේ මොනවා හරි දෝෂයක් ආවට පස්සේ ඔයාලට report කරන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ report a bug කියලා කියන්නේ. ඔයාලා setting ගිහිල්ලා setting icon එක open කරලා පස්සේ මේ option එක දැක ගන්න පුළුවන්. එතෙන්දී ඔයාලට WhatsApp එකේ ඔයාලට මොනවා හරි දෝෂයක් තියෙනවා මෙතෙන්දී අනිවාර්යෙන්ම ඔයාලට ඉංග්‍රීසියෙන් type කරලා send කරලා පස්සේ ඔයාලගේ ඒ දේ WhatsApp ආයතනය තුලින් ඉතාම ඉක්මනින් බලනවා. හයවෙනි අප්ඩේට් එක හැටියට මම අරන් ඉන්නේ add a link. මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ WhatsApp එකට ගිහින් ඔයාගේ Instagram link එක add කරන්න පුළුවන්. ඒක තමයි මේ අප්ඩේට් එකේ වෙන සුවිශේෂී වෙනස්කම. ඔයාගේ WhatsApp එකේ ඕනම කෙනෙකුට බලා ගන්න පුළුවන් විදිහට ඔයාගේ Instagram link එක මෙතනට add කරන්න පුළුවන්. මම හිතන්නේ මේ වීඩියෝ එක පුරාටම ඔයාලා එකතු වෙලා WhatsApp එකේ අලුත්ම අප්ඩේට් ටික පිළිබඳව ලොකු දැනුමක් ලබා ගන්න ඇති. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. හැම දිනකටම තෙරුවන් සරණයි.